කියුණා ඒක මගේ හිතේ පොඩ්ඩක් පිළිගව දෙන්න පටන් ගත්තා. ඔව්. මොකක්ද දන්නවද කාරණාව? අපි මේ බෙහෙත් බොනවනේ. ඔව් ඔව් කියන්න. අපි මේ බෙහෙත් බොනවා බෙහෙත් බොන්නේ මේ කර්මයක් කර්ම එකට විපාකයක් වශයෙන්ලු. අපි මේ බෙහෙත් බොන්නේ. ඒ සමහර බෙහෙත් මොකුත් නැතුව ජීවත් වෙනවනේ. අපිට බෙහෙත් බොන්න වෙලා තියෙන්නේ යම් කර්මයක විපාකයක් වශයෙන්ම කියලා තමයි මට ඒක තේරුම් ඒකේ වික්ෂණවාදයේ පැහැදිලි කරලා දුන්නේ. ඔව්. දැන් තවත් කෙනෙක් බෙහෙත් නොබී ඉන්නත් අපි බෙහෙත් බොන්නත් තවත් නිතර රෝගාතුර වෙන්නත් විපාකයක් ඒක කර්මයක විපාකයක් කියලා තමයි ඒක තියෙන්නේ. මට ඒක පිළිබඳව පොඩි කුතුහලයක්වත් හටගත්තා. ඔව්. මොකද සමහර අවස්ථාවල් වලුමත් එහෙමත් වෙන්නත් පුළුවන් නේද කියලා හිතුණා. ඔව්. මොකද බුදුරජාණන් වහන්සේට හටගත්ත එක එක රෝගාබාධ එක එක දේවල් ඔක්කොම කර්ම විපාක වශයෙන් හදාන් කරපු නිසා ඔව්. ඔක්කොම කර්ම විපාක නිසා මෙන්න බෙහෙත් බොන්න වෙනවද? බෙහෙත් නොබී ඉන්න විදියක් නෑ බෙහෙත් බොන්න වෙනවා. ඔව්. ලොකුවත් වෙනත් බලපෑම් බලපාලා සමහර විට මේ තවත් රෝගී උත්පන්න වෙන්න පුළුවන්. ඒකයි වාගේකට වෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඔව්. සමහර අවස්ථාවල සමහර අපි මූලිකයක් වශයෙන් ගත්තොත් සමහර භෝග හැදෙන ප්‍රදේශයේ සූර්යනම් ගහට හානි වෙනවනේ. ඔව්. ඒ භූමියේ සූර්යනම් හානි වෙනවා. ඒකෝට ඒ සූර්ය ප්‍රදේශය තුළ හටගත්ත නිසා තමයි ඒ ටික සිද්ධ වුනේ. ඔව්. එතකොට අපට මේ රෝගාබාධ සමහර විටදී ඥාන වලින් ආපු නිසා කර්මයන්ට ප්‍රතික්‍රියා කරන සමහර විට ඥාන බලපාලා මේක අදාතර වෙන්නත් හේතු කාරණාවක් තියෙනවා. එතකොට ඒ බ්ලොත් ආයි උපත්ති ලබන තියෙන මේ විදිහට කර්මයක් නිසා නේද කියලා ආයි හිතෙනවා. ඔව්. ඔය ගැටලු ගොඩකට මම මොන පෑවන්නේ මේ අහන මොහොත තුල. ඔව්. මේ ඔබතුමාගෙන් මේක විඳ ගන්න ඕන කියලා හිතුණා. ඉතින් ආම්දුරුවන්ගෙන් අහන්න කමක් නැහැ නේ. ඉතින් ඒ නාලිකාව යන බණක්නේ. ඔව්. ඉතින් මේක ඔබතුමාගෙන් සාධාරණ පිළිතුරක් බලාපොරොත්තු තමයි මම මේක මේ ඇහුවේ. ඔව්. හොඳයි. මං ඕකට පිළිතුරක් කියන්නම්. ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේ අපි කරන හැම වැඩක්ම අපි කරන සෑම ක්‍රියාවක්ම කර්තෘ කර්ම ක්‍රියා වශයෙන් වෙන් කරගෙන තියෙනවා. මම බත පිසිනවා. මම බත පිසිමි. එතකොට මේ කර්තෘ කර්ම ක්‍රියා. එතකොට මේක ආගමික වශයෙන් ගියාට පස්සේ අපිට තියෙනවා සංසාර කියලා දෙයක් ගොඩනගලා ඒ සංසාරයේ කරපු අනවරත කර්ම නැත්තම් සීමාවක් නොමැති කර්ම සහ එහි විපාක වශයෙන් කියලා ආගමික වශයෙන් ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ ජ්‍යොතිෂය කරනකොටත් ජ්‍යොතිෂයේ ග්‍රහ පිහිටීම් යොදාගෙන විස්තර කරන්නේත් කර්ම විභාගයක්ම තමයි. එතකොට කර්ම විභාගයක් කියලා තමයි අපි කියන්නේ. ඒක හොඳ. අපි ජ්‍යොතිෂය විස්තර කරනකොට කියන්නේ කර්ම විභාගයක් වශයෙන්ම තමයි ඒක කියන්නේ. එතකොට විවිධ ඥාති ආරූඪ වීම ඇති වෙලා പ്രേත වෙන්න පුළුවන්, භූමාටු දේව වෙන්න පුළුවන්, යම්කිසි කොටස් ආරූඪ වීමකින් තවත් කෙනෙකුගේ විස්තර කියනවා කියන තැනදී එතකොටත් මේ ඔබ මේ සංසාරේ මෙහෙම කරලා තියෙනවා, මේ මෙහෙම ආත්මික මෙහෙම කරලා තියෙනවා කියලා අපිට අතීත විග්‍රහයක් විග්‍රහ කරලා දෙන්නත් පුළුවන්. එතකොට මේ කියන කාරණා ටික අපිට එකතු වුණාට පස්සේ මේ සමුච්චය තුල අපි හිර වෙනවා. එහෙනම් කර්මය තියෙනවා, කර්ම විපාක තියෙනවා. ඒ කතාව ඇත්ත. එහෙනම් කර්මය කර්ම විපාකයේ තියෙනවා නම් අපිට සංසාරයක් තියෙනවා. ඒකත් ඇත්ත. එතකොට සංසාරේ සැරිසරන සත්වයෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. එතකොට ඒකත් ඇත්ත. එහෙනම් මේ සංසාරය තුල සැරිසරන සත්ව පුජ්‍යලයා තමයි මේ නිවන් දකින්නේ. මේ සත්වයා පුජ්‍යලයා තමයි මේ සසරින් එතර වෙන්නේ කියලා අපිට සම්මුති ටිකක් ගොඩනගෙනවා. පැහැදිලි නේද? මේ ගොඩනැගීම සිද්ධ වෙන්නේ අපි අසා දැනගෙන තියෙන ක්‍රමය අනුව. ඒ කියන්නේ අපේ උගත් කර්මයන් අනුව. අපි ඉගෙනගත්තු දෙයක් තියෙනවානේ. මම මේ කතා ටික කියන්නේ අන්නේ ක්‍රමය අනුව. මොකද
මේ ප්‍රශ්නය අහනකොට හිටපු කෙනා දැන් නැහැ. හැබැයි ඒ වුණාට මම ඒ අහපු කෙනා ඉන්නවා. එයාට තමයි මම මේ උත්තර දෙන්නේ කියන අර්ථයෙන් තමයි මේ උත්තර දෙන්නේ. පැහැදිලි නේද? එතකොට ඔබතුමා කියලා තිබුණා නම් මං හෙට මේ ඔබතුමාට රුපියල් 1000ක් දෙන්නම් මේ මට හම්බුණා 1000ක්. එහෙනම් හෙට ඒ 1000 ගන්න එන්න කියනකොට මං හෙට වෙනි දවස වෙනකොට මං හෙටත් තීරණය කළා අද ලැබිලා තියෙනවා. එතකොට හෙට මං දවස තීරණය කරලා පස්සේ හෙට වුණාට පස්සේ මට ඊයේ තිබිලා. එතකොට ඊයේ හිටපු මම අදත් ඉඳලා. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ සංකල්ප ටික අපිට ගොඩනගලා තියෙන්නේ අපේ මව්දෙමව්පියන් ගුරුවරුන් ඇතුළු මේ සාතිශය අපේ හමු වෙන ගුරු දෙගුරුන් විසින් තමයි අපිට මේ කාරණා ටික උගන්වලා තියෙන්නේ. හරිනේ? අන්නේ උගන්වපු ටික තුල පළපදියම් වෙලා ඉන්නකොට මම මුණ ගැහිලා තියෙනවා, මම සමග ගත වෙන තව පිරිසක් මුණ ගැහිලා තියෙනවා, මම කරපු වැඩවල විපාක මුණ ගැහිලා තියෙනවා. උදාහරණයක් කිව්වොත් මං මේ මාසේ මුල ඉඳලාම රැකියාවට ගියා. මට දැන් 25 වෙනිදාට පඩි ලැබෙනවා. එතකොට පටන් ගත්තු අතීතයේ දවසක් තියෙනවා. අද වෙනකොට මම දින 25ක් ගත කරලා තියෙනවා. අද වෙනකොට මගේ පඩිය ලැබෙනවා. එතකොට මට අතීතයේ සිට අද වෙනකන් කරපු කර්මවල විපාක වශයෙන් පඩි ලැබෙනවා කියලා කෙනෙකුට විස්තර කරන්න බෑ නෙවෙයි පුළුවන්. පැහැදිලිනේ? එතකොට ඔබතුමාට ওই ප්‍රශ්න ටික ගොඩ නැගීම සාධාරණයි. නමුත් මේකෙදි කියන්න තියෙන දේ තමයි කර්ම හා කර්මඵල කර්ම විපාක සසල සැරිසරන පුජ්‍යලයා කියන දේ ගොඩක් වෙලාවට බුදුරජාන් වහන්සේගේ දේශනා නොවේ. බුදුරජාණන් වහන්සේ පවා එවැනි දේශනා කරන්නට ඇති. හැබැයි මෙහෙම ඔබතුමා ඉන්න දෘෂ්ටිය අනුව මම ඔබතුමාගේ දෘෂ්ටිය බිඳින්න නම් මම ඉස්සෙල්ලා ඔබතුමාගේ දෘෂ්ටියත් එක්ක අනුගත වෙන්න ඕනනේ. එතකොට ඔබතුමා බුලත් පිට කන එක්කෙනෙක් නම් මම ඇවිල්ලා මමත් කරන්න ඕන ඔබතුමත් එක්ක එකතු වෙලා බුලත් පිටක් එහෙම කාලා සප්පායම් වෙලා මං කියන්නේ මේක හැම දෙයකටම නෙවෙයි. හොඳේ? දැන් ඔබතුමා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් මමත් ඇවිල්ලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා කරනවා කියන එක නෙවෙයි මෙතනින් කියන්නේ. අර බුලත් පිට කියන එක සාමාන්‍ය සාම්ප්‍රදායික මේ අතීත සිංහලයාගේ සාමාන්‍ය ක්‍රමයක් නේ ඕක. එතකොට ඒක අද දක්වාම මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමක් මේ නරක වැඩක් අශෝභන වැඩක් කියලා සමාජ සම්මතයක් නැහැ. හැබැයි මත්පැන් වගේ එහෙම නැත්නම් මත් වතුර මොන හරි පාවිච්චි කරනවා නම් ඒක සුදුසු නෑ කියලා ඒක සමාජ විරෝධී පොලිසියෙන් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ නීතියට විරෝධී මේ විදිහ කියලා කියමනක් තියෙනවනේ. හැබැයි බුලත් පිට කනකොට එහෙම කවුරුවත් නීතියෙන් අල්ලගෙන පොලිසියෙන් අල්ලගෙන යන සිරිතක් නැහැනේ. එහෙම බුලත් පිට වර්ගයකුත් තියෙනවලු නේද? කාබූල්ද මොනවද කියලා මම දන්නේ නැහැ. ඒක මොකක් හරි එහෙම බුලත් පිට වර්ගයකුත් තියෙනවලු. ඒව කෑවොත් නම් පොලිසියෙන් අල්ලනවා කියලා කියනවා. මම මේ කියන්නේ එහෙම නෙමෙයි. බුලත් පුවක් හුණු සහිත වූ ඔබතුමා අනුභව කරන ඔබතුමා මේ හපලා වීසි කරන කෙල ගහන බුලත් කොලයක් සහිත ඒ බුලත් පිටක් මමත් කාලා ඔබතුමත් එක්ක කතාවකට එකඟ වෙලා ඉතින් කොහොමද මේ දවස්වල ගෝයන් කැපුවද මොනවද කළේ ගොවිතැන් එහෙම කොහොමද සාර්ථක කියලා අහලා දැන් මම ඔබතුමාගේ අතීත කාරණාවක් මූලික කොටගෙන නේද ඔබතුමත් එක්ක මට සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. එතකොට ඔබතුමා කරපු කර්මවල විපාක නේද මං අහන්නේ. කොහොමද දැන් කුඹුරු කළා සරු දාස් වෙන්න. දැන් අතීතයේ කරපු කර්මයක් මේ වෙලාවේ ඵල විපාක ගැන නේද අහන්නේ. එතකොට අපිට පළපදියම් වෙනවා. එහෙනම් කර්මයක් කරත් විපාකයක් තියෙන්නම ඕන කියලා. කර්මයට ඵලය නේද? අන්න ඒ සම්මුතිය අපි ගොඩනගන්න ඕන. මොකද ඒ තුල පළපදියම් වෙලා ඉන්න අයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ ඒ විදිහට නිසා. ආයුධ ගත්ත අයත් එක්ක අපිට මේ කැටිපෝල අරගෙන ගිහිල්ලි වෙලා යුද්ධ කරන්න බෑ මහත්තයා. අපිත් ආයුධ අතට අරගෙන තමයි යුද්ධ කරන්න ඕන. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් යම්කිසි රාමුවකට ගිහිල්ලා තියෙනවා නම් අපිටත් ඒ රාමුවට ගිහිල්ලාම එයාව හම්බ වෙන්න වෙනවා. එයාව මුණ ගැහෙන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පවා මෙන්න මේ රාමු හදාගෙන ඉන්න පුජ්‍යලයන්ට අනුශාසනා කරනකොට ඔවුන්ගේ රාමුවට රිංගනවා. හැබැයි කුමකටද? ඒ රාමුව අන්තිමට බිඳලා දාන්න බලාගෙන. ඒකෙන් කියන්නේ ඒ රාමුව ඇත්ත කියන එක නෙවෙයි. තේරුණාද? ඒකෙන් කියන්නේ රාමුව ඇත්ත කියන එක නෙමෙයි. හැබැයි රාමුවට ඇතුළේ කොමන අරමුණක් තියාගෙනද? ඒ රාමුව බිඳ හෙලීමේ අරමුණක් තියාගෙන. එතකොට අපි මේ අල්ලාගත්තු දේවල් ටිකක් තමයි තියෙන්නේ. මම මේ කියන වචනවල එල්ලෙන්න එපා. මේ වචනවල මේක නැහැ. මෙතනින් එපිට තමයි මේක තියෙන්නේ. අපි ඉන්නේ අල්ලාගත්තු ලෝකයක්, ගොඩනගාගත්තු ලෝකයක් තුල, නිර්මාණය කරන ලෝකයක් තුල, නිතර නිතර නිෂ්පාදනය කරන ලෝකයක් තුල අපි ඉන්නේ.
තේරුණාද? එතකොට පැවතිච්ච පවතින ලෝකයක් සහ අනාගත ලෝකයක් අපි හදාගෙන ඉන්නවා. ඇත්තම ලෝකේ නම් මේ මොහොතේ මට මේ මොහොත විතරමයි. අතීතයේ සිහිනයක්, අනාගතයේ ප්‍රාර්ථනාවක්. මේ මොහොත තමයි නියම ජීවත් වෙන මොහොත බවට පරිවර්තනය වෙන්නේ. හැබැයි මේ මොහොතේ තියෙන වේගය අතිශය විශාලයි. එතකොට අපිට මේ මොහොත ගැනවත් හරියට තීරණයක් කරගන්න බෑ. මං කිව්වොත් එහෙම ඔබතුමාට අපේ කරාමයකින් අපිට ජල සම්පාදනයෙන් ලැබෙන අපේ ගෙදර ජල සම්පාදනය කරන බටයක් මාර්ගයෙන් එළියට යන ජල කරාමයක ඒ කරාමයකින් ජලය ගලාගෙන එනකොට ඒ ජලයේ බිඳු ගණන් කරන්න කිව්වොත් එහෙම කරාමේ වහගෙන බොහොම චුට්ට බොහෝ වේලා ගිහිලා නේද ගණන් කරන්න ඕන. එහෙම නැතුව ඒ ගලාගෙන යද්දී අපිට මේ බිඳු ගාන කියන්න බෑ නේද? ඒක බිඳුවක් ආපහු අංශු වලට බෙදුවොත් මේ අංශු ගාන කොහොමදවත්ම කියන්න බෑ. එහෙමනේ. අන්න ඒ වගේ තමයි මේ අපිට එන අරමුණු වල වේගයත් අන්න ඒ වගේ මහ ගොඩ මේ ගලන්නේ. එකවර එක තමයි. එකවර එක වුණාට ඒක ගලන වේගය වැඩි නිසා අපිට පේන්නේ මහ ගොඩක් ගලන විදිහක්. ආන්න එතකොට අපි ඉන්නේ අතරමං වීමක. ඒ කියන්නේ මේ තියෙන දේ නෙමෙයි අපිට පේන්නේ. අපි ගොඩනගාගත්තු දේ. පේන්නේ තියෙන දේ නෙමෙයි ගොඩනගාගත්තු දේ. අපිට පුටුවක් පේනවා නම් පේන්නේ පුටුවද නැත්නම් ගොඩනගාගත්තු පුටුවක්ද? ගොඩනගාගත්තු පුටුවක් නැතේ. ඔව් අපිට ගෙයක් පේනවා කියලා කියන්නේ තියෙන ගෙයක්ද ගොඩනගාගත්තු ගෙයක්ද? ගොඩනගාගත්තු ගෙයක්. එහෙනම් අපිට පේන හැම සිතුවිල්ලකම හැම දෙයකම අපිට තියෙන්නේ ගොඩනගාගත්තු දෙයක්. එහෙනම් ඔය කර්මය කර්ම විපාකය කියන්නේ මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ගොඩනගාගත්තු දෙයක්ම තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ ගොඩනගාගත්තු දේ ඇත්තද කියලා හොයන එකට තමයි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ. ඒකට කියනවා අරිය පරිශ්‍රණය කියලා. මේ ගොඩනගාගත්තු දේ ඇත්තද? දැන් අපි උදාහරණයකට කියනවා යම්කිසි චෝදනාවක් එල්ල වෙච්ච පුජ්‍යලයකට නීතිය පසඳලීම සඳහා උසාවියට කැඳවනවා. කැඳවලා විනිශ්චයකාරතුමා පෙරක දෝරුවන් දෙදෙනෙකුගේ තර්ක විතර්ක මැද අහගෙන ඉඳලා එතුමාණන් එන්න ඕන විනිශ්චයකාරතුමාණන් එන්න ඕන නිවැරදි තැනකට. නේද? මේ දෙන්නගේ මේ කතාව වලින් මේ තර්කයෙන් මේක කොහොමද මේක ඔප්පු වෙන තැනකට එන්න ඕන. අන්න ඒ ඔප්පු වෙන තැනකට එන්න වෙලා තියෙන්නේ නීති පොත ඇසුරු කරගෙන. තමන්ගේ හිතට හිතන විදිහට නෙමෙයි නීති පොත ඇසුරු කරගෙන තැනකට එන්න ඕන. නීති පොත නිෂ්පාදනය කරපු නිර්මාණය කරපු ඇත්තන්ද තමන්ට උපරිමය සාක්ෂාත් කරගත හැකි ආකාරයෙන් නීති පොතද ලියා තියෙනවා. හැබැයි ලියා තියෙන නීති පොත අස්සෙන් රින්ගන්න පුළුවන් තැනොත් තියෙනවා. ඒක කියලා තියෙනවා තර්කය හැමතිස්සෙම ඇත්ත නොවේ කියලා. නමුත් තර්කයෙන් තමයි නඩුවක් දිනන්නේ හෝ පරාද වෙන්නේ. තර්කයෙන්. එතකොට මහත්තයා අපි මෙන්න මේ අර උසාවියක විනිශ්චයකාරතුමාණන් තමන්ගේ කාර්ය නිවැරදිව ඉෂ්ට කරන්නේ යම්සේද? එතකොට තමන්ගේ පාර්ශවයෙන් පෙනී සිටින්නා වූ පෙරකදෝරු මහත්තුරුන් අපි කියන නීතිඥ මහත්තුරුන් තමන්ගේ කාර්ය නිසි ලෙස තමන්ගේ සේවාදායකයාද දිනවමින් තමන්ගේ මේ පොත සම්බන්ධ නැත්නම් නීති පොත සම්බන්ධව තියෙන දැනුමද ගලපමින් ඒ දිනවා දෙන්නට කටයුතු කරන්නේ යම්සේද ඔබත් මෙන්න මේ නඩුව අහන්න ඕන. මොකක්ද අහන නඩුව? මට මේ පේන දේ ඇත්තද? මට දේ ඇහෙන දේ ඇත්තද? එහෙනම් මේ පේන දේ ඇහෙන දේ දැනෙන දේ ඇත්තද කියලා පරිශීලනය කරගෙන යනකොට එහි අර්ථය Tamanට ගැලපෙනකොට කර්මය සහ කර්ම විපාකය අතීත සංසාරය සහ සංසාරයේ කරන ලද කර්මයන් එහි පවතිනා වූ විපාක පිළිබඳව අමුතුවෙන් ප්‍රශ්න කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය කර්ම අතීත කර්ම විපාක ගැන ප්‍රශ්න කරන්නේ ඒ සඳහා අනුශාසනා කරන්නේ කුමන තැනක සිටගෙනද? රාමුවක ඉඳගෙන. ඒ රාමුවට ගියාට පස්සේ යම්කිසි කෙනෙකුට හිතුනොත් එහෙම හරි ලස්සනයි ඇත්ත තමයි මේ රාමුව නියමයි මේ රාමුවේ තමයි ඉන්න ඕන මේ රාමුව තමයි හොඳම රාමුව කියලා එයා රාමුව ඇතුළට ගියොත් මොකද වෙන්නේ? එයත් ඒ රාමුව තුල ඉන්න සිරකාරයෙක් බවට පත් වෙනවා. පැහැදිලිද? එතුමාණනොත් ඒ සිරකාරයෙක් බවට පත් වෙනවා. බුදුවරු මේ රාමුව ඇතුළට රිංගුවට බුදුවරු බිඳින්න තමයි ඒ රාමුව බිඳින්න තමයි ඒ රාමුව ඇතුළට රිංගන්නේ.
හැබැයි අපේ බොහෝ දේශකයන්න් වහන්සේලා රාමුව ඇතුළට රිංගුවට පස්සේ උන්වහන්සේලාට හිතුනොත් එහෙම මේ රාමුව හොඳයි කියලා ඒ අය ඒ රාමුව තමන්ගේ රාමුවක් බවටත් පත් කරගන්නවා. අන්න ඒ රාමුව සත්‍ය කොටගෙන දේශනා කරන දෙයක් තමයි ඔබතුමා අහලා තියෙන්නේ. අන්න ඒ සත්‍ය තියෙන්නේ එතන නෙවෙයි එතනින් එහා. මං කියන්නේ උන්වහන්සේට මේක ගර්හා කිරීමක්, නින්දා කිරීමක්, අපහාස කිරීමක් වශයෙන් නෙවෙයි. හැබැයි උන්වහන්සේද රාමුවක කොටුව සිටගෙන කරන ලද ප්‍රකාශයක් විය යුතුයි. හැබැයි උන්වහන්සේ ඒ රාමුවක් බව දැනගෙන යම් දේශනාවක් කරලා තිබුණා නම් මගේ මේ කතාව උන්වහන්සේට වළංගු නැහැ. මගේ මේ කතාවේ ඵලය උන්වහන්සේට වළංගු නැහැ. උන්වහන්සේ රාමුවක් බව දැනගෙන ඒ රාමුව බිඳීමේ උපායක් වශයෙන් නම් ඒක ක්‍රියාත්මක කළේ. උන්වහන්සේ හරි දේ කරලා තියෙනවා. හැබැයි ඔබතුමා ඒ රාමුවට කොටු වුණා නම් ඒ දේශනාවේ යම්කිසි දුර්වලතාවයක් තියෙන බව පැහැදිලි වෙනවා. මොකද ඔබතුමා අතරමං වීමක් සිදු වන යම් දේශනාවක් කරන එක නෙවෙයි දේශකයෙකුගේ වගකීම වන්නේ. ඔබතුමාගේ යම් තිබුණා නම් ගැටලුවක් ඒ ගැටලුව निराකරණය වෙන යමක් සිද්ධ කිරීම තමයි සිද්ධ කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා මම පැහැදිලි කරනවා මේ රාමු තියෙන ඒවා හොඳයි. ඒ රාමු හැබැයි රාමු බව තේරුම් ගන්න ඕන. ඒවා බිඳින්න ඕන. ඒ රාමු ගලවන්න ඕන. අපි කියනවා දේශ සීමා හදාගෙන තියනවා. හදාගෙන තියෙන්නේ මොකටද? පාලන තන්ත්‍රයේ බලය පැතිරවීමේ සීමාව වශයෙන්. නේද? දැන් අපේ AG ඔෆිස් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බල ප්‍රදේශයකට තියෙනවා මෙන්න මේ සීමාව අපිට අයිති. අන්න ඒ සීමාවේ බලය ඒ ප්‍රාදේශීය ලේකම් තුමා සතුව තියෙනවා. පැහැදිලි නේද? එතකොට අන්න ඒ වගේ එතනින් එහා පැති සීමාවේ බලය තියෙන්නේ ඊළඟ ප්‍රාදේශීය ලේකම් තුමාට. අන්න ඒ වගේ යම් යම් සීමාවල් ගොඩනගාගෙන තිබුණාට ඔබතුමා තේරෙනවද ඒක පොතට සීමා කරලා නීතියට සීමා කරලා තියෙන දෙයක් මිස ඇත්තටම පොළවෙන් එහා පැත්තේ වෙනසක් තියෙනවද? එහෙම කිසිම වෙනසක් නැහැ. හැබැයි වෙනසක් තියෙන්නේ කොතනටද? පාලන තන්ත්‍රයට එහෙම වෙනසක් තියෙනවා. පැහැදිලි නේද? ගඟෙන් එහා පැත්තේ එක පළාතක්, ගඟෙන් මෙහා පැත්තේ වෙන පළාතක් වෙනවා. පැහැදිලිද? එතකොට ගඟ මොන පළාතටද ආйти කියලා ඇහුවොත් එහෙම නේද? ගඟට පළාතක් නැති වෙන පැත්තක් එනෝ නේද? ඒකින්ද ගඟ සහ ගඟෙන් මෙපිට මේ පළාත කියලා අල්ලන්නම වෙනවා. නේද? බැරි විලාවත් ගඟ හොදගෙන එහා යුර කඩාගෙන ගියොත් එහෙම අනේ ඔය අඩියංගල් ගණන් ඕවා ගණන් ගන්නේ නැහැ කියලා කියනවා. ආන්නේ ආකාරයෙන් තමයි ඔබතුමාට මේ කාරණාව විස්තර කරන්න වෙන්නේ. පැහැදිලි කරගන්න හැමතිස්සෙම මේ රාමු තමයි අපි තුල ගොඩනැගිලා තියෙන්නේ. රාමු වලින් නිදහස් වීම සඳහා තමයි අප පියවර ගත යුත්තේ. ඔබතුමාට මම මේ පැහැදිලි කරපු කාරණාවට අමතරව තවත් මොන හරි දැනගන්න ඕනද? නැත්නම් මේ කාරණාව පැහැදිලි වුණාද? කාරණාව පැහැදිලි වුණා.